Jonas. That's one hard luck for the defeat. I couldn't understand, but I guess you said that in the last 4 overs where 70 runs were scored, probably the bowler's execution was not correct. At the same time, I think you will give credit to Santner and McConkey, the way they picked the shorter boundary when they were hitting, they were moving around the lines and picking the bowler's lines and hitting them on the shorter boundary. Was that also an important factor in the defeat? Absolutely right. They targeted the short boundary. We must give the credit to Mitch Santner and McConkey because they waited until the 16th over to accelerate. But at the same time, it was disheartening having that plans. We went for 70 runs in that 4 overs. Yes, it can be happen, but very unfortunate that it happened in this World Cup because we had a very good chance if we kept for a score like 130 in this game, which we could have, but it is that kind of a day, everything went wrong for us. What's that? Plans are there actually. We try to execute, wide jokers, and Mahesh, he was, I think, got a bit panic after getting 3 wickets. So it's totally a mental thing. As a player, he must control. Not that the captain or the other players ask him to bowl. He's good enough and he has shown enough. In previous occasions, he has delivered that super over and won the game for Sri Lanka as well. And 2 games back in that Australian game, I think the 19th over, he bowled for 2 runs. So the plans, they know what to execute in a game. So that's about the mentality and the situations that they misread sometimes. දසුන් මේ පොදුවේ ගත්තාම ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවයයි මානසික යෝග්‍යතාවයයි ජාත්‍යන්තර මට්ටමේ තියෙනවායි කියලා ඔබ විශ්වාස කරනවද? ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඉතින් ශාරීරික යෝග්‍යතාවය මම හිතන්නේ නැහැ උපරිමයෙන් තියෙනවා කියලා. නමුත් මම හිතන්නේ අපි මේ වර්ල්ඩ් කප් එකට දැන් මේ තරඟයේ වෙද්දී ඉන්ජරිස් 4ක් වගේ 4-5ක් අපේ ඉන්න හොඳම ක්‍රීඩකයෝ එළියට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ ශාරීරික යෝග්‍යතාවය මත මේ යෝග්‍යතාවය ගැන පොඩි යම් ගැටලු තියෙනවා කියලා එකෙන් පැහැදිලිව පේනවා. මම හිතන්නේ දැන් මේ පහුගිය ලෝක කුසලාන කීපය ගත්තාම ප්ලේයර්ස්ලා ඉන්ජර්ඩ් වෙලා ගිය කණ්ඩායම් වලින් මම හිතන්නේ ලංකාව ඉදිරියෙම ඇති කියන එක විශ්වාස කරනවා. ඉතින් මම හිතනවා අපිට ඒ කණ්ඩායමත් තෝරද්දී අනිවාර්යෙන් ඒ කියන්නේ ගයිඩ්ලයින් මත ඉන්නවා නම් මීට වැඩිය ගොඩක් හොඳ වෙයි කියලා. මොකද සමහරලාට අනිත් ටීම් ගත්තාම ඒගොල්ලෝ ගොඩක් ඉන්නවා කියලා මට හිතෙනවා ෆිට්නස් අතින්. ඇත්තට මේ ලෝක කුසලානයේදී පැඩි ඇප්ටන් අපිත් එක්ක වැඩ කරා. ඉතින් එයාගෙන් ගොඩක් ලොකු සපෝට් එකක් හම්බ වුණා. මොකද ක්‍රීඩක විදියට අපිට අවුට්සයිඩ් නොයිස් එක කන්ට්‍රෝල් කරන්න හරි අමාරුයි. ඉතින් ගොඩක් වෙලාවට අපිට අහන්න දකින්න හම්බෙන්නේ නෙගටිව් දේවල්. ඉතින් ක්‍රීඩකයෝ විදියට අපි කොච්චර පොසිටිව් හිටියත් එලියෙන් ගොඩක් තැන්වල ක්‍රියේට් කරලා තියෙනවා නෙගටිව් එන්වයරන්මන්ට් එකක්. ඉතින් ඒක හරි පාඩුවක් ලංකා ක්‍රිකට් වල. මොකද මේ ක්‍රීඩාව විතරයි තියෙන්නේ. මම හිතන්නේ මේකත් රැක ගන්න පුළුවන් වෙයි කියලා. ඔයාට අද මැච් එක ඉවරලා යද්දි බලන්න පුළුවන් ඒ කී දෙනෙක්ගෙන් මෙහෙම මයික් අල්ලන් ඉන්නවද කියලා. සමහරට මේ බලලා නෙමේ අපිට සමහරලාට කට්ටිය එවනවා. ඉතින් ඇයි නෙගටිවිටි එක මෙච්චර පතුරවන්නේ? හරි වර්ල්ඩ් කප් එක පෙරදුනා. අපි හේතු දන්නවා. අපිට කන්සර්න්ස් තියෙනවා හැමෝටම. ඒවා කතා කරලා හොඳ පැත්තට හරව ගන්නවට වැඩිය නෙගටිවිටි කියන එක සෑහෙන්න ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි ක්‍රීඩා කරලා යයි. ඉදිරියට එන ක්‍රීඩකයන්ට සපෝට් එකක් විදියටවත් ඒ දේවල් ගවර්න්මන්ට් එකෙන් හරි නැවැත්තුවොතින් ගොඩක් මානසික සුවයට ඒක පහසුවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. උපේන්ද්‍ර. දසුන් මම හිතන්නේ මේ ඉනිං එකේ සම්පූර්ණ ඉනිං එකේ අපි දැක්කේ එක 6 පාරක් විතරයි ශ්‍රී ලංකා ඉනිං එකේ. ඒ වගේම 4 පාරවල් 8ක් විතරයි රෙකෝඩ් වෙලා තිබුණේ. ඔයා හිතන්නේ නැද්ද අපේ ටීම් එකේ මේ පවර් හිටින් වල ලොකු අඩුවක් තියෙනවා කියලා? මොකද මේ ග්‍රවුන්ඩ් එක 70+ ලයින් එකක් තිබ්බේ. මේ පවර් හිටින් වල අඩුවක් තියෙනවා කියලා ඔයා හිතන්නේ නැද්ද? ඇත්තටම මම පවර් හිටින් වල අඩුවක් තියෙනවා. ඒක ලංකාවම ගත්තොත් පවර් හිටින් වල අඩුවක් තියෙනවා. නමුත් අපි කන්ඩිෂන්ස් වලට ප්ලේ කරන්න ඕනේ ලංකාවේදී. ඉතින්
ඒ කන්ඩිෂන්ස් වලට පවර් හිටින් කොච්චර දුරට උමනා වෙනවද කියන එක අපි බලන්න ඕනේ. මොකද පල්ලේ කෙලේ ගත්තොත් සමහරවිට හොඳ විකට්ස් හම්බ වෙනවා. ඉතින් ඒකෙදි පවර් හිටින් කියන එක ඇත්තටම වටිනවා. ඉතින් මේ වගේ විකට් එක ඉතින් ඇත්තටම අපි එක්ස්පෙක්ට් කරා හොඳ වෙයි කියලා. නමුත් අද වගේ විකට් එක පවර් හිටින් වැදගත් වෙන්නේ